When the city sleeps and shadows grow, tune into the midnight glow. Let the airwaves take control. Welcome to Dark Shadow Radio. Dark Shadow Radio. The deep dream. Don't close your eyes. You might never wake up. රවිශ්වයානින් SW කොලනියට රන් එද්දි ගැඹුරු ඉන්ද්‍ර වැටේ හිටියේ. ඒක නිසා අපි පුළුවන් තරම් ඉක්මනට සූදානම් වුණා රවිශ්ගේ හීනය ඇතුළට යන අදහා ගන්න බැරි මෙහෙයුමට. මේකෙන් අපිට රවිශ්ව හොයාගන්න පුළුවන් වේද? දැන් මම මොකද කරන්න ඕනේ? ඔය ඔතන තියෙන පිල් එක බොන්න. ඊට පොඩි වෙලාවකට පස්සේ අපි රවිශ්ගේ හීනය ඇතුළෙන් නවතිනවා. ඒ කොහොමද ඒක වෙන්නේ? ඔය රවිශ්ට සවි කරලා තියෙන යන්ත්‍රමකින් රවිශ්ගේ හීනය අපිට කනෙක්ට් කරගන්න පුළුවන්. වැඩේ හිතන්න එපා. ඒක තරමක් සංකීර්ණයි. මට නම් මේ කිසිම දෙයක් හිතන්න. මේ ඔක්කොම පිස්සුවක් වගේ. අවුරුදු ගාණක් ඉරේ හිටිය කෙනෙක්ට මේ තාක්ෂණය පිස්සුවක් තමයි. දැන් ඔය පිල් එක බොන්න. රවිශ් ඉන්නේ අර මහගණ කැලේ කියලා අපිට මේ පරිගණකයෙන් බලාගන්න. ඒකේ තරම් ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒත් මොකද්ද? කලබල වෙන්න එපා. දැන් රවිශ් ඉන්න තැන තමයි අර මහ ඝාතකයෙක් තිත්වල තියෙන්නේ. මම දැන් මොකද කරන්නේ? අයියෝ මම මොකද කරන්නේ? හැම තැනම මක් ගන්න කැලෑ විතරයි. ඒ මදිවට එක තැනක ලේ පාරුත් තිබ්බා. මේ කැලේ තව කවුරු ඉන්නවද දන්නේ? අර ඇතින් දුමක් යනවා පේන්නේ මොකද්ද? පෙන්න ගියක් වගේ. ගිහින් බලන්න ඕන. දෙවියනේ මගේ වාසනාව. ඒ ගෙදරත් තමයි තියෙන්නේ. කවුරු ඉන්නවද දන්නේ? යන්න ඕන බලන්න. ඒ කසුන් ඒ නැගිටිනවා. අපි දැන් යන්න ඕනේ. දැන් කොච්චර වෙලා මෙතන හිටියද? ඒක දන්නේ නැහැ. දැන් යමු අර දුමක් ඉහළට එන පැත්තට. ඔයාගේ යාළුවා අනිවාර්යෙන්ම ඒ දිහාට ගිහින් නැති. ඔයා කොහොමද එහෙම කියන්නේ? අනික ඔයා මෙතන හරියම පුරුදු විදියට හැසිරෙන්නේ. ඔව්. ඔයා හිතන්නේ මේ මගේ පළවෙනි ගමන කියලා? නෑ. ඒක වැරදි. මම මේ හීනේ හිර වුණු දවස් ගාණක් බේරගෙන ඇත. ඒත් ඇයි ඒ? අවසනාවට ඊට වඩා වැඩි දෙනෙක් අර ඝාතකයාට අහු වෙන්නේ නැහැ. දෙවියනේ. හත් වෙන්න. ඇයි? කාට අවුදු ඉස්මුණක් දාගෙන ඉන්නේ? ඒ ඝාතකයා.
දොරත් ඇරලා තිබ්බ. කවුරුත් ඉන්න නැත්නම් යන්න ඕනේ ඇතුළට බලන්න. තැනම ගෝනාන් තට්ටු බලස්සම් වගේ මේක දඩයක් කාරයකි ගෙදරත් කමක් නෑ. යම් බලන්න තව ඇතුළට. ෂා ජෑම්බෝතල් ටිකක් නේද? එකක් අරන් කන්න ඕන. මොනවා මේ ජෑම් නෙමෙයි මේ තියෙන්නේ ලේ.